කැලේ ඇතුළෙත් නගරේ වගේම කෙනෙක් තවත් කෙනෙකුට කරදරයක් කරලා තමයි බඩපොරෝ ගන්න සතුටු වෙන්න උත්සාහ කරන්නේ. මොකටද මේ කිචිපිච් කරකෙන්නේ? අපොයි ගින් ඇන්නලේද අහිංසකයින්ගේ දෙබරකට පැලි බේරෙනවා. එක එක විදිහට අපි ගත්ත එක එක ෆොටෝ එකතු කරලා අපි හදමු ෆොටෝ ඇල්බම්. ෆොටෝ ඇල්බම් එක? අනේ මෙයාගේ මල විකාර. ඇයි ඔයා ඔච්චර මෝඩ? අපි වයසට යනකොට අපි තරුණ කාලේ හිටියේ කොහොමද කියලා අපේ ළමයින්ට පෙන්වන්නවත් ෆොටෝ එකක් තියෙන්න එපැයි. ඒකටමද? Say cheese. එපා! මම කැමති නෑ මගේ රූපේ කවුරුත් දකිනවට. Facebook එකට වැටලා මාව ජනප්‍රිය වුණොත්. තව? දැනටමත් තරුණ අය හුඟ දෙනෙක් මාව කොපි කරනවා. මේකෙන් මූණ වහගත්තා මගේ ෆොටෝ ගනී කියලා තමයි බය. වව්! හරිම දුර්ලභ ඡායාරූපයක්. සරා, ඔහොම ටිකක් ඉන්න කට ඇතුලට වෙලා මම ෆොටෝ එකක් ගන්නකම්. ආයි කියන්නේ. ෂා, ඔයාගේ කොණ්ඩේ මරුනේ. ඔව් බලන්නකෝ. ඔයා දැන් බවර හැන්සම්. Handsome? ඒ වලහ, දෙනවා මගේ කැමරාව. මගේ කැමරා එක. දැන් ඉතින් මං ගත්ත ෆොටෝ ටික සුද්ධ කරන්නේ කොහොමද? දැන් ඉතින් මේ කැමරා එක ගැන අදහස හිතෙන් අත්හැරගමු. අපි කලේ විදියට ෆොටෝ එකක් ගමු. හොඳ අදහස. අද කට්ටියම එන්න ඕනේ අපේ ගෙදර. අපි කට්ටිය එකතු වෙලා ස්වභාවික ගෲප් ෆොටෝ එකක් ගමු. ඔයා ෆොටෝ වලට ඉන්න කැමති නැහැ කියලා ආවේ නැති වුණොත් මං ඔයාට හොඳ පාඩමක් උගන්වනවා. යන් වඩමලියා. මන් තමයි දැන් කැලේ handsome. එතකොට අපි කොහොමද ඒ ෆොටෝ එක ගන්නෙ? අඹනවද? අඳිනවද? හරි. ෆොටෝ එකට ලෑස්තිලා hina වෙලා ඉන්නකෝ.